ජයසතුට සපිරි වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ජීවිතයට ෆෙන්ෂුයි ආරම්භ කරන්නට. මාස්ටර් අද දවසේදීත් සූදානමින් ඉන්නවා ඔබේ ජීවිතයට වටිනා ෆෙන්ෂුයි රහස් බොහෝමයක් රැගෙන එන්නට. මේ ඔබේ ජීවිතයට ධනය, බලය, වාසනාව ළඟා කර දෙන ජීවිතයට ෆෙන්ෂුයි. ගිය අවුරුද්දේ අවසාන මාස කීපයේදී මම ගණදෙවියන් ගැන වැඩමුළුවක් කළා. ගණදෙවියන් ගැන ඉගෙනුවා. ඒ තමයි ලංකාවේ පළවෙනි වරට මෙහෙම දෙවියන් ගැන උගන්වපු වැඩමුළුවක් තිබිච්ච පළවෙනි අවස්ථාව. විශාල පිරිසක් ආවා. කොච්චර ආවද කියනවා නම් ඒ වැඩමුළුව 34 වතාවක් එක දිගට තියන්න වුණා. ශාලා පිරීලා ඉතිරලා ගියා. මහර්ගම තරුණ සේවා සභාව සම්පූර්ණයෙන් පිරුණා. ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම ශාලා වලින් එකක්. ඒ නිසා අපි තරුණ සේවා සභාවේ දෙපාරක් කරා මේ වැඩමුළුව. දැන් මේ වැඩමුළුවට එන්න බැරි වෙච්ච තව පිරිසක් ඉන්නවා. ඒ අය හිතුවා මේ අවුරුද්දේ මම නැවත වැඩමුළුව තියයි කියලා. මහත් එහෙම හිතාගෙන හිටියේ. නමුත් ඒ වැඩමුළුව නැවත තියන්න දැන් කාලයක් නැහැ. හේතුව අපි මේ මැයි ජූනි වල දෙවෙනි වැඩමුළුව තියෙනවා. ගණදෙවියන්ගේ දෙවෙනි වැඩමුළුව. ගණදෙවියන් ගැන තවත් ගොඩක් රහස් තියෙනවා උගන්වන්න. ප්‍රබල ස්තෝත්‍ර, විශිෂ්ට රහස්, කවුරුත් නොදන්න දේවල්. ඒවා ඉතින් ඒ නිසා අපි මේ මැයි ජූලි වල ඒවා උගන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි ගණදෙවියන්ගේ දෙවෙනි වැඩමුළුව නිර්මාණය කරේ. මේ මැයි 18 වෙනිදා තමයි පටන් ගන්නෙ. ලංකාවේ නගර 22ක විතර මේ වැඩමුළුව තියෙනවා. ඔබට අපේ ෆෙන්ෂුයි මධ්‍යස්ථානවල කියලා ටිකට් ගන්න පුළුවන්. එතකොට කලින් වැඩමුළුවට එන්න බැරි වෙච්ච අය දැන් මොකද කරන්නේ? ගිය අවුරුද්දේ වැඩමුළුව. ඒක නැවත තියන්නේ නැහැ. මෙහෙම කරන්න පුළුවන්. ඒ වැඩමුළුවේ මම දුන්න පොත් දෙක තමයි මේ. මේ තමයි ගිය අවුරුද්දේ වැඩමුළුවේ දුන්න පොත් දෙක. මේ පොත් දෙක දැන් ඔබට අපේ ෆෙන්ෂුයි මධ්‍යස්ථානවලින් මිලදී ගන්න පුළුවන්. එහෙම කරන්න. ඒතර ඔබ ගිය අවුරුද්දේ වැඩමුළුවට ආවේ නැතත් මේ පොත් දෙකනේ ඉගෙනුවේ. ඒ දෙක අපේ ෆෙන්ෂුයි මධ්‍යස්ථානවලින් අරන් ඒ රහස් 66ක් තියෙනවා. මේ පොතේ රහස් 30ක් තියෙනවා. මේ පොතේ රහස් 36ක් තියෙනවා. මේ රහස් 66 ඉගෙන ගන්න. ඉගෙනගෙන අපේ අලුත් වැඩමුළුවට එන්න. ගණදෙවියන්ගේ දෙවෙනි වැඩමුළුවට. දැන් ගණදෙවියන්ගේ දෙවෙනි වැඩමුළුවේදී මම ගොඩක් දේවල් උගන්වනවා. එක රහසක් තමයි වසර 3000ක් පැරණි රහසිගත බල සම්පන්න ගණදෙවියන්ගේ ස්තෝත්‍රයක් තියෙනවා. ඒක මං හිතන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ. හිතා සුළු පිරිසක් දන්නව ඇති. ඒක දන්න අයවත් එක කීප දෙනෙක් ඒක දන්නවා. ඒ දන්න අයවත් දන්නේ නැහැ ස්තෝත්‍රයේ තියෙන බල සම්පන්න බව. ඒක කොච්චර කල් පරණද කියලා. ඒකේ වැඩ ගන්න ක්‍රමේ දන්නෙත් නැහැ. මම ඒ ගැන සම්පූර්ණ පොතක් ලිව්වා. ඒ පොත තමයි මම මේ පාර වැඩමුළුවේදී උගන්වන්නේ. තවත් අමතර රහස් ගොඩක් උගන්වනවා. නමුත් අර පොත තමයි ඒ වසර 3000ක් පැරණි රහස තමයි මේ පාර වැඩමුළුවේ මැණික වටිනාම දේ. අපි ශාලාවේදී මේ බලගත්තු ස්තෝත්‍රය ගායනා කරනවා. මම ඒ ස්තෝත්‍රය මුලින් ඔබට උගන්වන්න ඔක්කොම වචන ටික උගන්වන්න අපි ඊට පස්සේ සියලු දෙනා එකතු වෙලා ශාලාවේදී ස්තෝත්‍රය කියමු. ඔබ දන්නවද මේ ස්තෝත්‍රය කොච්චර බල සම්පන්නද කියලා? ඔබේ කේන්දරයේ තියෙන අපල, ප්‍රශ්න, කරදර ඔක්කොම අඩු වෙලා යනවා. ඒ වගේම මේ ස්තෝත්‍රය හැමදාම කියනවා නම් හරි ලේසි කියන්න. පොඩි ගාථා හතරක් තියෙන්නේ. විනාඩියෙන් දෙකකින් කියන්න පුළුවන්. හැමදාම මේ ස්තෝත්‍රය කියනවා නම් ඉගෙන ගන්න ළමයෙක් කිව්වොත් එයාට විශිෂ්ට බුද්ධියක් ලැබෙනවා. විශිෂ්ට ඉගෙනීමේ හැකියාවක් ලැබෙනවා. මම එක සාත්‍ර බලන තැනකින් ඒ ස්තෝත්‍රය ගැන අහලා බැලුවා. ඒ අංජනමට ආපු දේවතාවා කිව්වා බුද්ධිය ලැබීම තමයි අංක 1 කියලා. ඒ ස්තෝත්‍රයෙන් වාසි 10ක් විතර ලැබෙනවා. නමුත් ඒ දේවතාවා කියනවා බුද්ධිය ලැබීම තමයි අංක 1. ඒ වගේම ඔබේ මොන හරි ලොකු බලාපොරොත්තු තියෙනවා නේද? ඔබට ඉටු කරගන්න ඕන දේවල්. ඒවත් ඉක්මනින් ඉටු වෙනවා. දියුණුව ඒ වගේ වාසි 10ක් 12ක් විතර හම්බ වෙනවා. ඒක වටිනාකම මිල කරන්න බෑ. ඒ ස්තෝත්‍රය දන්න කෙනෙක් මට හම්බුනේත් නෑ තවම ලංකාවේ. එකම එක්කෙනෙක් හම්බුණා. එයා ඊටාම උගත් ද්‍රවිඩ ජාතිකයෙක්. එයා මේක හැමදාම කියනවා. එච්චරයි මට හම්බුනේ. වෙන කිසිම කෙනෙක් මට හම්බුන්නේ නෑ ස්තෝත්‍රය දන්න. මේක මැණිකක්. මම ඔබට ඒක උගන්වන්නම්. දැන් ඒ වගේ රහස් ගොඩක් මම උගන්වනවා මේ වැඩමුළුවේදී. ඊටාම සුළු මුදලක් අපි ගන්නේ. නමුත් මොකද අපේ ටිකට් පතක මිල රුපියල් 350යි.
ඒත් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ට ඒක දෙන්නත් අමාරුයි. මොකද ආර්ථික ප්‍රශ්න වැඩි හින්දා. මොකද ජීවන වියදම වැඩි, ටියුෂන් ගාස්තු වල ගොඩක් සල්ලි දෙන්න ඕනේ. ඉතින් සමහර අයට අර රුපියල් 350 දෙන්නත් අමාරු අය ඉන්නවා. ඒ නිසා මම තීරණය කරා ආර්ථික ප්‍රශ්න ඉතාම වැඩි 100 දෙනෙකුට නොමිලේ ටිකට් 100ක් දෙන්න. මේ වැඩසටහන බලන 100 දෙනෙකුට. මේ වැඩසටහන නරඹන ඒත් ආර්ථික දුෂ්කරතා ඉතාම වැඩි. එහෙමනම් ඔබේ නම ලිපිනය දුරකථන අංකය තැපැල් පතක ලියලා දෙරණ ආයතනයට එවන්න. නමයි ලිපිනයයි දුරකථන අංකයයි එවන්න. තැපැල් පතක ලියලා. ඒක ඔබට මුදල් ගොඩක් ප්‍රශ්න තියෙනවා නේද? අපි ඒ එන ලිපි වලින් 100 දෙනෙක්ව තෝරලා ලංකාවේ ඕනෑම නගරයක මොකද අපේ වැඩමුළු ලංකාවේ ඕන ප්‍රධාන නගර 22කම තියෙනවානේ. ඒ නිසා ඕනම පළාතක කෙනෙකුට මේකට ලියන්න පුළුවන්. තැපැල් පතක් එවන්න පුළුවන්. අපි 100 දෙනෙක්ව තෝරගන්න. තෝරා අරගෙන එයාට ටිකට් 100ක් අපි තැපැලෙන් යවනවා. තක්කාලි ගෙඩියේ গুপ্ত ක්‍රමය සඳහා වේලාව. ඒ গুপ্ত ක්‍රමය තක්කාලි ගෙඩිය ගුරුකම හැම මාසෙම කරන්න පුළුවන්. මම මීට මාස කිහිපයකට කලිනුත් ඒ গুপ্ত ක්‍රමය කරන හැටි ඉගෙනුවා. දන්නේ නැති අය අපි මධ්‍යස්ථාන වලින් දැනගන්න පුළුවන්. මැයි මාසේ තක්කාලි ගෙඩියේ වැළලීම සඳහා වේලාව මම කියන්නම්. මැයි මාසේ තක්කාලි ගෙඩියේ ගුරුකම ආරම්භ කරන්නේ මැයි 11. මැයි 11 ඉරිදා උදේ. තක්කාලි ගෙඩියේ වලලන්නේ මැයි 14 බදාදා. 14 බදාදා. දවල් 1:24 සිට 1:34 දක්වා විනාඩි 10ක් තියෙනවා. දවල් 1:24 සිට 1:34 දක්වා විනාඩි 10ක් තියෙන්නේ. ඒ විනාඩි 10 තමයි තක්කාලි ගෙඩිය වැළලීම කරන්නේ. ඔබට මතකද මම ගිය සතියේ කිව්වා අද කියලා දෙනවා කියලා ඉටිපන්දම් ගුරුකමක්. ඔබට පෑනක් සහ කොලයක් අතට ගන්න කියලා මම කිව්වා ඒක ලියා ගන්න. මන්ත්‍රයක් තියෙනවා ඒක ලියා ගන්න ඕනේ. මන්ත්‍රයක් කිව්වට ඒක නිකන් වාක්‍ය වගේක්. නෝද ඒක තා බල සම්පන්නයි. විශ්වයට කියන්නේ. ඒ නිසා දැන් මම ඔබට විනාඩියක් දෙන්නම් කාලය. කොලයක් සහ පෑනක් ගන්න. කොලේකුයි පෑනකුයි ගන්න ඒක ලියා ගන්න. මේක ඇත්තටම යුරෝපීය গুপ্ত ක්‍රමයක්. මම මේක තව විනාඩි කිහිපයකින් මේක කරන්න හැටි පෙන්වන්නම්. ඔබ එතකල් කොලයක් සහ පෑනක් ගන්නකෝ. මේක යුරෝපීය গুপ্ত ක්‍රමයක්. ඔබට මතක ඇති 2009 දී මම තක්කාලි ගෙඩියේ গুপ্ত ක්‍රමය කියලා දුන්නා. හරි සරලයි. නමුත් විශිෂ්ට විදියට ප්‍රතිඵල හම්බුණා. සමහරු මට මතකයි 2009 දී මට hina වුණත් එක්ක. මේ වගේ දේවල් යුරෝපයේ කරනවද සුද්ධ මේ වගේ දේවල් කරනවද කියලා. ඔව් කරනවා. යුරෝපයේ අපිට වඩා গুপ্ত විද්‍යාව ජනප්‍රියයි. ඒ රටවල් වල මන්ත්‍ර වලට වෙනම පාසල් පවා තියෙනවා. ඒ පාසල් හඳුන්වනවා which school කියලා කියන්නේ මන්ත්‍රකාරියන්ගේ පාසල කියලා. ඉතින් ඒ තරම් ඒ රටවල් වල গুপ্ত විද්‍යාව ජනප්‍රියයි. ඒ රටවල් වල ගොඩක් සරල ක්‍රම තියෙනවා. හරි ලේසියෙන් කරන්න පුළුවන් গুপ্ত ක්‍රම. ඒ වගේ එකක් තමයි තක්කාලි ගෙඩියේ ගුරුකම. ඒ වගේ මම කියලා දුන්නා කුරුල්ලන්ට බත් දෙන ගුරුකම. ඒ වගේ ණය බරින් නිදහස් වීමේ ගුරුකම. ඒ වගේ ගොඩක් දේවල් මේ වැඩසටහනෙන් අපි කියලා දුන්නා. දැන් මම කියලා දෙන්න යන්නේ අලුත් එකක්. මීට කලින් මේක පෙන්නලා නැහැ. මේ වැඩසටහනේ මීට කලින් මේක කියලා දීලා නැහැ. මේ පළවෙනි අවස්ථාව. මේකට අපිට ඕනේ මේකට මන්ත්‍රයක් තියෙනවා. ඒක ඔබ දැන් ලියා ගන්න ඕනේ. ඒක ටිකක් දිගයි. ඒක මම හැබැයි මේ ක්‍රමේ මම ෆෙන් ෂුයි සංග්‍රහයේ පළ කරා. මේක පළ වුණා ෆෙන් ෂුයි සංග්‍රහයේ මේ තියෙන සංග්‍රහව මේ මාර්තු ෆෙන් ෂුයි සංග්‍රහයේ අපි මේ ක්‍රමේ දැම්මා. නමුත් මම මේ ක්‍රමේ කරලා පෙන්වුවේ නැහැ. මේ තමයි පළවෙනි අවස්ථාව පෙන්වන්නේ. ගොඩක් අය කියනවා ඒගොල්ලන්ට හොඳට තේරෙන්නේ මෙහෙම කරලම පෙන්වුවොත් කියලා. ඔව් ඒක ඇත්ත. එහෙනම් කරලා පෙන්වන්න කොහොමද කරන්නේ කියලා. මේකෙන් මොකද වෙන්නේ? ධනය ලැබෙනවා. සරලව කිව්වොත් ඔබට මුදලක් හම්බ වෙනවා. කොහෙන්ද හම්බෙන්නේ? විශ්වයෙන්. මේ විශ්වයෙන් තමයි ඉල්ලන්නේ. හරි? ඒතර විශ්වයේ තියෙන බලවේග වලින් තමයි ඔබට අවශ්‍ය මුදල හම්බ වෙන්නේ. මේකට අපිට ඕනේ ඉටිපන්දම් දෙකක්. කොළ ඉටිපන්දමක් සහ සුදු ඉටිපන්දමක්. දැන් පාට ඉටිපන්දම් දැන් කඩවල් වල තියෙනවා. සුපර් මාකට් වල තියෙනවා, විස්තර බඩු කඩවල් වල තියෙනවා, පොත්සාප්පු වල තියෙනවා. එහෙනම් පාට ඉටිපන්දම් දැන් හොයාගන්න පුළුවන්. එහෙනම් ඔබ කොළ ඉටිපන්දමක් ගන්න, සුදු පාට ඉටිපන්දමක් ගන්න. අඩි රූලක් ඕනේ. ගිනි පෙට්ටියක් ඕනේ. ඔබට පෑනක් සහ කොලයක් ඕනේ වෙයි අර මන්ත්‍රය ලියා ගන්න. මේක ඕනෑම දවසක කරන්න පුළුවන්. ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. ඒක තමයි පහසු වැඩි වෙන්න හේතුව. හැබැයි මේක කරන්න නම් ඔබට මුදල් ගැටලුවක් තියෙන්න ඕනේ.
සැබෑ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. ඔබට සල්ලි තියෙනවා නම් මේක කරන්න යන්න එපා. ඔබට යම් දෙයක් ගන්න අවශ්‍යයි ඒ සඳහා ඔබට සල්ලි තියෙනවා නම් මේක කරන්න එපා. මේකෙන් විශ්වයෙන් සල්ලි හම්බ වෙන්නේ ඇත්තටම මුදල් හිඟයක් තියෙනවා නම් විතරයි. සැබෑ අවශ්‍යතාවයක් තියෙනවා. අපි හිතමු ඔබට මොකක් හරි දෙයක් කරගන්න තියෙනවා. ඒත් ඒ සඳහා මුදල් නැහැ කියලා ඔබට. එක්ක ඔබට ජීවත් වෙන්න සල්ලි නැහැ. එහෙම නැත්නම් ඔබට යම් දෙයක් ගන්න ඕනේ ඒ සඳහා මුදල් නැහැ. එහෙම නැත්නම් ඔබේ දරුවාට හෝ ඔබේ සැමියාට හෝ ඔබේ දරු පවුලට කෙනෙක්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට මුදල් නැහැ. හරි. එහෙනම් මේක කරන්න. මෙන්න මෙහෙමයි කරන්න. නිදහස් තැනකට යන්න ගෙදර. මේසයක කරන්න පුළුවන්. එහෙම නැත්නම් පූජාසනයේ ඉස්සරහා කරන්නත් පුළුවන්. ගණ දෙවියන්ගේ පූජාසනයේ මේක කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ නිදහස් තැනක කරන්නත් පුළුවන්. කැමති තැනක් තෝරගන්න. දැන් කොළ ඉටිපන්දම ගන්නේ ඇයි දන්නවද කොළ ගන්නෙ? කොළ පාටින් තමයි ධනය සංකේතවත් වෙන්නේ. සල්ලි වල පාට තමයි කොළ. ලෝකේ හැම රටකම එහෙමයි. සල්ලි වල පාට කොළ. සුදු ඉටිපන්දම ගන්නේ ඔබේ ඉලක්කය බලාපොරොත්තුව සංකේතවත් වෙන්න. ඔබට මොකක් හරි අරමුණක් තියෙනවනේ මොකක් හරි දෙයක් කරගන්න නේද මේ සල්ලි හොයන්නේ. ඒ නිසා සුදු ඉටිපන්දම ඒකයි. දැන් මේසයක් හෝ කොතනක හරි ඉටිපන්දම් දෙක තියන්න. අඟල් 9ක් ඈතින් තියන්න. ඒකයි අපිට අඩි රූලක් ඕන වෙන්නේ. අඟල් 9ක් ඈතින්. මෙන්න මම ඉටිපන්දම තිබ්බා. අනික් ඉටිපන්දම තිබ්බා අඟල් 9ක් ඈතින්. දැක්කනේ? අඟල් 9ක් ඈතින් තමයි ඉටිපන්දම තියන්නේ. ඇයි 9? ඇයි මේ 9? 9 ගන්න හේතුව තමයි 9 මැජික් අංකයක්. මායා බලයක් තියෙන අංකයක්. යුරෝපීය ගුරුකම් වලදී 9ට විශේෂ තැනක් හිමි වෙනවා. ඒක গুপ্ত අංකයක්. ඒ නිසා තමයි අඟල් 9ක් ගන්නෙ. හරි? right. දැන් ඔබ කරන්න ඕන දේ තමයි මේ ඉටිපන්දම් දෙක පත්තු කරලා එක වාක්‍යයක් තියෙනවා. වාක්‍යයක් කියන්නේ එක වචන ටිකක් තියෙනවා. ඒ වචන ටික ඔබ 3 සැරයක් කියන්න ඕනේ. ඔබ ඒක ලියා ගන්නවද දැන්? ලියාගන්න. මොකද ඒක මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද ඒක මතක තියාගන්න අමාරුයි. දිගයි ටිකක්. එහෙනම් ලියාගන්න. ඔබ ගත්තනේ මේ කොලේකුයි පෑනකුයි. එහෙනම් ලියාගන්න. ඔන්න මං කියන්න. මුදල් මා වෙත එන්න. මුදල් මා වෙත එන්න. මතක තියාගන්න අපි මේක විශ්වයට කියන්නේ. මේක ඇත්තටම මේක දැන් යුරෝපයයි කියන්නේ මේක ඉංග්‍රීසියෙන් අපි මේක සිංහලෙන් කියනවා. පළවෙනි වාක්‍යය ලියාගත්තද? පළවෙනි වාක්‍යය තමයි මුදල් මා වෙත එන්න. ඊට පස්සේ ඉසුරුමත් බව අංක 3න් වැඩි කර. ඉසුරුමත් බව අංක 3න් වැඩි කර මට ලබා දෙන්න. ඉසුරුමත් බව අංක 3න් වැඩි කර මට ලබා දෙන්න. තුන්වෙනි වාක්‍යය කිසිම පුද්ගලයෙක්ට හානි නොවන ආකාරයට. කිසිම පුද්ගලයෙක්ට හානි නොවන ආකාරයට. ධනවත් බව ලබන හොඳම ක්‍රමය මට ලබා දෙන්න. ධනවත් බව ලබන හොඳම ක්‍රමය මට ලබා දෙන්න. ඊළඟ වාක්‍යයේදී අපි කියනවා ඔබේ සහාය මම පිළිගන්නවා. ඔබේ සහාය මම පිළිගන්නවා. ඒක කියනවා. අපි මේ විශ්වයට කියන්නේ. ඔබේ සහාය මම පිළිගන්නවා. ඊළඟ වාක්‍යය තමයි අංක 3න් වැඩි කර. අංක 3න් වැඩි කර මට මුදල් ලබා දෙන්න. අංක 3න් වැඩි කර මට මුදල් ලබා දෙන්න. අංක 3න් වැඩි කර මට මුදල් ලබා දෙන්න.
මේ වාක්‍ය අපේ ෆෙන්ෂුයි සංගරාවේ තියෙනවා. අපේ ෆෙන්ෂුයි සංගරාව අපි මේ ක්‍රමයේ සම්පූර්ණයෙන් දාලා තියෙනවා. කාටවත් ලියා ගන්න බැරි වුණා නම් අපේ ෆෙන්ෂුයි සංගරාවේ අපි මේක ගියේ මාර්තු ෆෙන්ෂුයි සංගරාවේ. හරි. දැන් එතකොට අපි කරන්නේ ඉටිපන්දම දෙක අඟල් 9ක ඈතින් තිබ්බා. තියලා ඉටිපන්දම පත්තු කරා. ඉටිපන්දම් දෙක පත්තු කරා. පත්තු කරලා ඔය ලියාගත්තා නේද වාක්‍ය ටික. ඕක 3 සැරයක් කියන්න. අවට දේවල් සියලු දේවල් අමතක කරන්න, ෆෝන් එක ඔෆ් කරන්න. සියලුම දේවල් අමතක කරන්න. කරලා නිදහසේ සල්ලි ගැන හිතා, ධනය ගැන සිහින මවමව. ධනය ගැන සිතුවිලි වලින් හිත පුරවාගෙන ඔය වාක්‍ය විශ්වයට 3 සැරයක් කියන්න. 3 සැරයක් කියන්න. කියලා ඉටිපන්දම නිමන්න. ඉටිපන්දම නිමන්න. දැන් පහුවදාත් නැවත මේක කරන්න ඕනේ. මතක තියාගන්න දවස් 9ක් කරන්න ඕනේ මේක. පහුවදාත් අපි එනවා මෙතනට. දැන් ඉටිපන්දම අඟලක් ලං කරන්න ඕනේ. අඟලක් ලං කරලා තමයි කියන්නේ. අපි හිතමු මෙහෙම මේ පැත්තෙන් අඟල් භාගයක් ලං කරා, මේ පැත්තෙන් අඟල් භාගයක් ලං කරා. එතකොට අඟලක් ලං වුණා. දැක්ක මේ පැත්තෙන් භාගය, මේ පැත්තෙන් භාගය ලං වුණාම දැන් ඔන්න අඟලක් ලං වෙලා. හරි? ඒකල ඉටිපන්දම් දෙක පත්තු කරලා ආයෙත් විශ්වයට අර වාක්‍ය 3 සැරයක් කියන්න. ඔන්න දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේ ආයෙ ඉටිපන්දම් දෙක ලං කරන්න තව අඟලක්. ওই විදිහට ලං කරා. ලං කරලා තුන්වෙනි දවසේ ආයෙ ඉටිපන්දම් දෙක පත්තු කරලා ආයෙත් අර වාක්‍ය 3 සැරයක් කියන්න. ඊට පස්සේ ඉටිපන්දම් දෙක නිම. හතරවෙනි දවසේ ආයෙ අඟලක් ලං කළා. ආයෙ ඉටිපන්දම් පත්තු කරා 3 සැරයක් කිව්වා. පස්වෙනි දවසේ ආයෙ ඉටිපන්දම් දෙක ලං කරා. හයවෙනි දවසේත් ආයෙ ලං කරා. හත්වෙනි දවසේත් ලං කරා. අටවෙනි දවසේත් ලං කරා. නවවෙනි දවසේ ඉටිපන්දම් දෙක ආසන්න වෙනවා. ඉටිපන්දම් දෙක කිට්ටුවටම එනවා. ඒ කියන්නේ ඔබට සල්ලි හම්බ වෙනවා. ඉටිපන්දම් දෙක ලං වෙන්න ඕනේ. මේ තමයි ධනය, මේ තමයි ඔබේ ඉලක්කය, අරමුණ. ඉටිපන්දම් දෙක ලං වෙන්න ඕනේ. ඉතින් දවස් 9ක් දැන් ඉටිපන්දම් දෙක අඟල් 9ක් ඈතින් තිබ්බට දවස් 9ක් ගියාම ඉටිපන්දම් දෙක හොඳටම ලං වෙනවා. ආසන්නම වෙලා. ඒ කියන්නේ ඔබට සල්ලි හම්බ වෙනවා ඊට පස්සේ. ඔබට සමහර විට ඒ ඔබේ යම්කිසි අවශ්‍යතාවයක් හින්දානේ ඔබ මේක කරන්නේ. ඒතර හැමදාම අපි ඉටිපන්දම් දෙක පත්තු කරලා අර වාක්‍ය 3 සැරයක් කියනවා. ওই විදිහට දවස් 9ෙම ඔය වාක්‍ය 3 සැරේ කියනවා. ඒත් වාක්‍ය අපි 9 3ෙන් වැඩි කරාම 27 සැරයක් කියලා තියෙනවා. ඉටිපන්දම් දෙක අපි ලං කරගෙන ආවා. ඒතර ඔය දවස් 9 ඇතුළතදී සල්ලි හම්බෙන්නත් පුළුවන්. සමහරුන්ට ඔය දවස් 9 ඇතුළතදීම හම්බ වෙනවා. සමහර අයට ඉටිපන්දම් දෙක ලං වුණාට පස්සේ ඉදිරි දින කීපෙදී ඒ අවශ්‍යතාවයට මුදල් හම්බ වෙනවා. මතක තියාගන්න සැබෑ අවශ්‍යතාවයක් තියෙනවා. සල්ලි තියෙන කෙනෙක් මේක කරන්න එපා. නමුත් ඔබට යම් දෙයක් කරගන්න මුදල් නැත්තම් ඒ දේ ගැන හිතලා සල්ලි ගැන හිතේ මවාගෙන මේ වාක්‍ය 3 සැරයක් කියලා මේක ලං කරන්න. මුලින් මේක ලං කරන්න. ලං කරලා 3 සැරයක් කියලා. පහුවදා තව ටිකක් ලං කර තව අඟලක් ලං කරා ආයෙ 3 සැරයක් කිව්වා. ඒ විදිහ තමයි කරන්නේ. ඒක දවසකට අපි එකපාරයි කරන්නේ. එකපාරයි ඉටිපන්දම් දෙක පත්තු කරලා වාක්‍ය 3 සැරයක් කියනවා. ওই විදිහ දවස් 9ක් කරනවා. දවසකට මේ වාක්‍ය 3 සැරයක් කියනවා. ඒතර දවසකට අඟලක් ලං වෙනවා. කොහොම තමයි මේක කරන්නේ. ඔබ දැකලා තියෙනවද සමහර ගෙවල් තියෙනවා. ඒ ගෙවල් වලට හොඳට සල්ලි හම්බ වෙනවා. නමුත් සමහර ගෙවල් වල එච්චර සල්ලි හම්බෙන්නේ නැහැ. ඇයි සමහර ගෙවල් වල හොඳට සල්ලි අදින්නේ? ඒ ගෙවල් වල වෙන කට්ටියක් ආවත් ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා. අපි ගෙවල් හඳුන්වනවා ධනය ආකර්ෂණය කරගන්න ගෙවල් කියලා. සමහර ගෙවල් තියෙනවා ඒ ගෙවල් වල ඉන්න අය කොහොමද දිනු වෙන්න බෑ. සමහරු කියනවා ඒවල ධනවාසනාව මදි නිවාස කියලා. ඔබ කැමතිද ඔබේ නිවස සල්ලි උනන ගෙයක් බවට පත් කරගන්න? ඒ ගැන තමයි මම ලබන සතිය කියලා දෙන්න යන්නේ. ඔබේ නිවස ධනයට ආකර්ශනීය නිවසක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ රහස් මම ලබන සතිය කියලා දෙන්න.
ධනය අපේ ජීවිතයට ළඟා කරගන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසා ධනය වැඩි කර දීමේ ඉටිපන්දමේ ගුරුකම මාස්ටර් අද ඔබ වෙත ගෙනාවා. ඉතින් මේ ගුරුකම කළා ඔබත් සාර්ථක ප්‍රතිඵල ලබා ගයි කියලා අපි විශ්වාස කරනවා. ලබන සතියේ හමු වෙමු. මේ ජීවිතයට ෆෙන් ෂුයි.